අපි කතා කරන්නේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ගැන. ඩෝල්ටන්ගේ විද්‍යාඥයා කියනවා වායු මිශ්‍රණයේ ඇති කරන මුළු පීඩනය මිශ්‍රණයේ ඇති එක් වායුවේ ආංශික පීඩනය අයිතියට සමාන වෙනවා. ඒ කියන්නේ වායු ගොඩක් තියෙනවා නම් ඒ එක් වායුවකින් ඇති කරන පීඩනය එකතුවට සමාන මුළු පීඩනය. කිසියම් වායුවක ආංශික පීඩනය යනවා එම වායුවේ මවුල සංඛ්‍යාව පමණක් බලන්නේ මුළු පරිමාණයට අන්තර්ගත වෙන විට එමගින් ඇති කරන පීඩනය. තව කිසියම් වායුවක ආංශික පීඩනය එම වායුවේ මවුල භාගයේ මුළු පීඩනය ගුණයට සමාන වෙනවා. කිසියම් වායුවක ආංශික පීඩනය එම වායුවේ මවුල භාගයේ මුළු පීඩනයේ ගුණයට සමාන වෙනවා. එමෙන්න කිසියම් වායුවක මවුල භාගය යනු එම වායුවේ මවුල සංඛ්‍යාව වඳුර තුළ ඇති මුළු මවුල සංඛ්‍යාවට අනුපාතයි. වඳුරක් තුළ එකිනෙක හා ප්‍රතික්‍රියා නොකරන ABC නම් වායුව තුළ එන්නේ NPHC මවුල සංඛ්‍යා අන්තර්ගත වන්නේ යයිද වඳුර තුළ මුළු පීඩනය P හා එක් වායුව ආංශික පීඩනයක් පිළිවෙලින් EA, PB හා PC ද නම්. තවද ආංශික පීඩන මවුල භාගයේ මුළු පීඩනය E සමාන XP වෙනවා. EA සමාන C වාරයක් P, EB සමාන XB වාරයක් P, EC සමාන XC වාරයක් P.